back to my gameplay videos. ඔන්න ඉතින් අද play කරන්න යන්නේ Minecraft creative episode number 3. හරි බං, ඉතින් මං ඊයේ තමයි මේකේ episode 2 එක දැම්මේ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් කියලා තිබ්බා. record වෙන කලින් නැවතිලා තිබ්බා මගේ. ඉතින් මොකක් හරි touch වෙන්න ඇති. ඉතින් මට ඒක මම දැක්කේ නෑ. ඒ හින්දා මම ඉතින් මේක හදාගෙන ගියා. බවුන් කන්ට්‍රැක්ටර් ඉඳලා මම මේක හැදුවේ බං. මැටි වගේ පේන්න. ඉතින් අපි අද ගේ හදන වැඩේ ඉවර කරන්න බලමු. ඒක තමයි කරන්න හදන්නේ. ගේ හදන වැඩේ ඉවරම කරලා දාන්න ඕනේ. නැත්තම් ගේ හදන්න ගියම එපා වෙනවා. මැටි පාට වගේ නැද්ද දන්න. මැටි වල අපි මැටි ගන්න ඕනේ. ඉතින් guys දැන් ගොම තිබ්බනම් හරිනේ. කොන්ට්‍රැක්ටර් ගොම පාට නැද්ද දන්නේ. නෑනවා ටේට කොට්ටවල මේ පාට වගේ සෙට්. හැබැයි ටේට කොට්ට හරි බං. මේක පාගෙන එක දෙනකට දාලා බලමු ලස්සන තියෙයිද කියලා. කේස් යන තියෙනවා නොමල් ටෙරකොට්ටවල තියෙන මේ පාටේ ගමු. මේක දරවන ඒක ගොම පාට වලට සෙට් නේවා. ගොම සීන් එකේ තියෙනවද බලන්න. ගොමත් මේ පාටනේ. ඉතින් කොහොම ලංකාව කියන්නේ හදන්නේ. ලංකාවේ ගෙවල් වල බිම දාලා තියෙන ගොමෙන් ඉස්සරේ වල දැන් ඒවල ඉතින් කොහොමද දාලා තියෙන්නේ. දැමුත් තියෙන සමහර තැන් අපේ අත්තමලා ගෙදරත් එහෙම ගොමෙන් තමයි බිම දාලා තියෙන්නේ. මං මේක මඩ තියනවාද කියලා බැලුවා. මේ මඩ නෑ බං. ඉතින් මඩ තිබ්බනම් මේ බිත්ති වල ලස්සන තියෙයි. සමහර version වල මඩ තියෙනවා. මේකේ නෑ. ඇයි නැති වුනේ? ඒක තමයි ප්‍රශ්නේ. මඩ කියලා ගහලා බලුවා මොන මගුලක්වත් ආවේ නෑ. තුන් පැත්තක් ගහුවා නේද? මේ පැත්ත ගහලා ඊට පස්සේ මැද ටික අයින් කරලා ගන්නවා. ඔය නෑ මන් දෙපැත්තේ ගහන්නේ. අන්තිම පැත්ත දෙන්නම ඉවර මම තුන් පැත්ත ගහුවා කියලා. ඔය තව පැත්ත තිබ්බොත් එහෙම දෙනවා කනට එක. මේක මොකද දැක්ක ඔය සිග්නල්කුත් තියෙනවා මේ දවස් ටිකේ. එහෙනම් අමාරුයි මේක කරන්න. උඹට පුළුවන් විදිහට channel එකට subscribe දීපන් වයිටි. මොකද මේ channel එකේ තාම වීඩියෝ මම දාලා තියෙන 30 ගානක් 34ක් මේකත් එක 35යි.
subscribe වෙන්න තාම 63යි. ඒක delete කරන්න මම කාටුන ඒ යම් කොච්චර මේවා දැම්මත් views වෙන්නේ නැත්තම් දුර හිතන ඕන එකට කමෙන්ට් එකක් නැහැ මම වහිනවා ඉතින් මම වැස්ස නැති කරගන්න කමාන්ඩ් එක පාවිච්චි කරනවා එලයිරයි weather clear කියලා ගහපුවම හරි cheat වලින් තමයි මේක ගන්න පුළුවන් ඒකට කියන්තම clear weather එකට change කරනවා හරි change වුණා ඔය කමාන්ඩ් ගොඩක් ඔයගොල්ලන්ට මාත් එක්ක ඉතින් ඉගෙන ගන්න පුළුවන් ඒ නිසා දැන්ම subscribe කරලා තියාගන්න bell icon එක click කරලා එතකොට තමයි මම දාන්නේ එක මම දැන් වීඩියෝ එකක් දානකොට ඔයාලට ඒ වෙලාවෙම notification එක එන්නේ වීඩියෝ එකක් දාලා කියලා උඹලට පුළුවන් ඉතින් subscribe දීපන් අයින්සේ කොල්ලෙක් ගිල්ලීමක් කියලා හිතලා මුදවසක දීපන් උඹලා පින්දුවේ දැන් තමයි ගාන පටන් ගන්න තියෙන ඉතින් තාම මට කොච්චර වීඩියෝ දැම්මත් views එහෙම විතර නැහැ ඉතින් views subscribers ලා ගන්න උඹලා ගාව මොකක් හරි අදහස් තියෙනවා නම් ඒක කමෙන්ට් කරන් ඵලයන් ලොකු උදව්වක් වෙයි ඉතින් මම අපි නිදාගෙන ඉමු රෑ වැඩ ගන්න කිව්වම කාරණා වැඩේ කියන්නේ දැන් මම රෙකෝඩ් කරාට පස්සේ සවුන්ඩ් නැතියක් එයිද දන්නේ දැන් නොටිෆිකේෂන් දෙක තුනක් ආවා මම කලින් දැන් වීඩියෝ එකේ සවුන්ඩ් තිබ්බත් දන්නේ මම ඒක චෙක් කරලවත් බැලුවේ නෑ මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. ගණි සවලක්. ඔලක් නෙදරික් සවලක් ගත්තා. තග්ගල කොටාගෙන යන්න දෙන්නේ. මට මේවා. ඒ වුණාට මේක මේ සවලෙන් උඩ මේවා කරා නම් ඒත් ගන්න වෙනව නේද? ගෝමිටි පාට. අපරාධ පිටර දුවක් ඉන්නේ. මේ දැම්මට පස්සේ නම් ලීසි වෙයි. ගැහුවට පස්සේ මේ ටික මම දැන් විනාඩි 8යි ගානක් තාම ගිහින් තියෙන්නේ මම බලන්නේ මේ මුළු වීඩියෝ එකම ගේ හදන වීඩියෝ එකෙන්ම ගේ හදන වැඩ ඉවර කරන්න දැන් ගේ හදන්න කිව්වම එපා වෙනවා ගයක් හදන්න වගාවක් එහෙම දාන්න දාලා ලංකාවේ විදියට ජීවත් වෙන විදියට මම මේක හදන්නේ ක්‍රියේටිව් එපිසෝඩ් එක චිතන බන්දන්න පාවලා දෙන්නේ ඒනද මේ මගුල්ට සබ්ස්ක්‍රයිබ් නෑ views නෑ පාවෙනවා ඉතින් මම ඊට වීඩියෝ එකක් ඒක views එකක් ගන්න නැද්ද කොහෙද චුට්ටයි දෙන්නේ මම ෂර්ට් එක ගලවලා ගියා
ඉතින් මං මගේ නොමලේ වෙරිදිය සීරීස් එකක් ආයෙ පටන් ගන්න තමයි මං හිතන් ඉන්නේ ෆ්‍රී ෆයර් එක. ඒකට අනිත් ඒවාට නෝමල් ගන්න views ආවා ආයෙ ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා. ඒකට තමයි තිබ්බ 500 ගණන් views. ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකාවකට views එනවා. මොකක්ද දන්නේ හේතුව. ඒත් මොනවා දැන් මං ඒකක් ගහන්න හිතන් ඉන්නේ. views ගන්න ඕනේ බං කොහොම හරි. views ගන්නට එපේ. ඕන දෙයක් ගන්න subscribe වෙන්න views තියෙන්න බෑ ඔක්කොටම කලින්. views නැතුව subscribe වෙන්නේ නැහැ. මං ඉස්සරහම ෂෝට් වීඩියෝ එකක් ඒකට තිබ්බා views 1.16k 1. කියන්නේ 1600 ගණන්. ඒකට දෙවෙනි දාපුවකට එච්චර නෑ. ඒකට තුන්වෙනි එකට තිබ්බා 1500 ගණන්. ඒක තිබ්බ හරි. ඉතින් මම මේක හදලා ඉවරයි. මේ ටෙරිකෝට්ටනේ මං ගත්තේ. ඊරෝ ටෙරිකෝට්ට දෙකයි එකයි ග්‍රීන් ටෙරිකෝට්ට දෙකයි කන්ටරැක්ටර් එක නෑරුවේ. ඉතින් මේකේ කාවරයක් බෙදමු. ඉතින් මම දැකලා තියෙනවා පරණ ගෙවල් වල කාවර තියෙන්නේ අමුතුම විදිහට. කියන අපේ අත්තම්මලා ගෙදර මම දැකලා තියෙනවා මෙන්න මේ කාවර තියෙන්නේ. කාවර තියෙනවා එහෙ දෙකක්. මෙන්න මේ විදිහට උඩට ගහලා තියෙන්නේ. කාවර ඉතින් නෝමල් කාවර වගේ තමයි. ඒ වුණාට වහලටම සෙට් කරලා නැහැ. වහලටම අරගෙන නැහැ. ගැලවුණා. බ්ලොක් පේජ් 4ක් ගහන්න හිතන් ඉන්නේ මම. ආයෙ වහිනවා මල කරුණයක් මේ. ආගම්කෝ ආයෙ දෙවියන් කරන්නේ පාවෙනවානේ. ඔය කමාන්ඩ් එක වීඩියෝ කියලා කරමු. ඉතින් අපි මේ වෙදේ තණ්ඩ එහෙම කරන්න පුළුවන්. ඒ චීට් කෝඩ් එක මම කියලා දෙන්නම්. වීඩියෝ එක කියන තණ්ඩ ගහපුවම අකුණු ගහනවා. එහෙම සීනක් තමයි තියෙන්නේ. වීඩියෝ ක්ලියර් වුණා. ලස්සන හසක් ආවා. මෙන්න මේ ගමන් කාවර තියෙන්නේ. හැබැයි මෙතන යෙලෝ බෙඩ් එකක් ලොකු වෙරි වගේ. ඉතින් මම යෙලෝ බෙඩ් එකක් දාන්නේ. යෙලෝ බෙඩ් එක වෙනම මම දානවා. මම ග්‍රේ බෙඩ් එක දැම්මා. ඉතින් දැන් මම මේ කාවරේ තර කර ගන්න යන්නේ. චෙස්ට් ඕනේ මට ගොඩක්. චෙස්ට් දෙකක් එකතු කරලා මම කොහොම ලෝන් චෙස්ට් එකක් හදන්නේ. ඒකට මෙතන ආයි චෙස්ට් දෙකක් එකතු කරලා ලෝන් චෙස්ට් එකක් හදනවා. චෙස්ට් එක හදනවා. දැන් චෙස්ට් හදලා තියෙනවා. ඒකට ක්‍රාෆ්ටින් ටේබල් එක අරගෙන මම දානවා දොර
ඊට ඉතින් crafting table එක මට ඕන වෙයි. ඒ කාලේ crafting table කොහෙදනේ? ඒ කාලේ තියා මේ කාලේ වද නැහැ crafting table. ඒකට මම ගිහින් වීදුරු දාන්න ඕනේ. මම ඒක කරමු කලින් මම ආවරේ වැඩි කරගමු. ඉතින් වීදුරු අම්මට උඩ මේ crafting table එක කරනවා. වීදුරු අබ්බා. glass pane එකක්. මේ බ්ලොක් එක කපලා අපි එතනට එකක් ගහමු. එළ දොරකොත් දෙපේ. දොරවල් කොහෙද මෙතනනේ? දොරට ඉතින් අපි නෝල් දොරක් දාමු. දොරට දැම්ම නෝල් දොරක්. and මේ එකයි and එකයි ඉතින් මට හිතෙන්නේ ගෙදර භාගයක් විතර තමයි හදන්න වෙන්නේ. දැන් මට ෂුවර් නෑ ගන්න පුළුවන් වේද කියලා. ෂුවර් කරන්න. ඊළඟට අපි වහලේ ගහගමු. වහලේ ගහන්නේ මම හේබේල් වලින් නමත් හරියට කියා ගන්න බෑ. හේබේල් කියන්න ඕනේ නෑ මම. අපි කියන පිදුරු කියලා. පිදුරු වලින් වහලයක් ගහන්න තමයි ඉතින් ගයිස් යන්නේ. දවස් දෙකෙන් ගේ හදන්න පුළුවන් මේ කිරි දෙනවා. බලමු. මම මේක කමතක පස්සේ නේ මම හිතන්නේ හැදුවේ. පිදුරු මිටි මේ කොල්ලට ඉබම් මොකදනේ? මම දවස් දෙකේ එක දවසින් හදන්න හිතන් ඉන්නේ. ඒ නිසා මම මේ නිදා ගන්න මොකද හදන්නේ? හේල් බේනේද? මේකනේ ආසිවිලම වගේ දෙයක් වෙන්නේ නේද?
ඒල්වේ ගැහුවා එකයි දෙකයි දෙකයි තුනයි මේ බෙදෙන ගානට විනාඩි බලන්න ඕනේ. අපේ බලසකම ඉතින් මම ගොඩක් කියලා කතා කරේ නේද දන්නේ නැහැ. ටක්කර ගහනවා හින්දා අයියෝ चुट्टे दिए यहाँ पे तो नहीं बनता यो मैं तरी गहने थे मैं तरी पेन है तरी गहने बोल नमक बोल रहे मैं तरी
දැන් විනාඩි 26ක් ගිහිල්ලා ඉඳලා ආනන්ද වැන්නේ උත් ඇවිල්ලා වගේ ඉඳවන්නත් මගේ තමයි ඉන්නවනේ අර මහලෝ ඉතින් අතර හිර වෙන්න තමයි යන්නේ මම වහල ගහුවට පස්සේ යන්නේ කියන්නේ ඔබට හැමදාම තනියම තමයි ඉන්න මහලෝ දෙන්න පැනගත්තේ නැත්තම් උරියා ඵලයන් ගියත් ඔබ ඔතනම තමයි ඉන්නේ කාලේ මම මරන්නේ නැහැ ඔබට කැම දෙන්නේ නැහැ මට උදේ වෙනවා බං සිබ්බන් දවස් දෙකම ගියා බං ඒකෙන් හදලා ඉවර කරන්න ගිහින් ඉතින් තාම හදලා ඉවරක් මොනකේ බැටරියක් නෑ ගහන්න ඕනේ ඉතින් වීඩියෝ එක රිකෝඩ් කරලා චාර්ජර් ගහනවා චාර්ජර් පස්සේ තමයි වීඩියෝ දාන්නේ අප්ලෝඩ් කරන්නේ හරි බං මම සබ් කරගමු ඊළඟට මේ වටේට ගහන් යනවා තියෙන්නේ එතකොට වහල ඉවරයි වහලකට එතකොට ඉවරයි ආයෙත් වහල ගලන්න දෙන්න පරමගෙද මට තමයි දැක්කේ මේ කිරිවරේකුත් ඇවිල්ලා පොතන් හොබන්නේ බෑ